ආයිබෝවන් කොහොමද ඔයාලට හොඳින් ඉන්නවා නේද? Life with Mom and Sanu YouTube channel එකට මම ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් පහුගිය දවස්වල වැස්සත් එක්ක අපේ රටට සිද්ධ වෙච්ච දේට නම් ඇත්තටම ගොඩක්ම කනගාටුයි නේද? වැස්ස පටන් අරන් පහුවදා වෙනකොට අපේ වත්තට වතුර ඇල්ලුවා. ඒ කියන්නේ අපේ ගේ ඉස්සරහින් ඇලක් යනවනේ. වතුලගොඩ වැවේ වතුර එන ඇල තමයි ඒක. ඉතින් ඇලේ වතුර උතුරලා යනකොට ගේ දොරකඩ කිට්ටුවටම වතුර ආවා. මේ බලන්නකෝ. ගෙට අනිත් පැත්තෙන් බෙල්යායක් තියෙනවා. ඇලයි වෙලයි දෙකම එකම වතුර ගොඩක් වෙලයි තිබුණේ. ඒ වෙනකොට ප්‍රධාන පාරේ ඉඳලා අපේ අහල පහල ගෙවල් වලට එන පාර යට වෙලා තිබුණේ. එතනින් එහාට රටේ සිද්ධ වෙන කිසිම දෙයක් දැනගන්න විදිහක් අපට තිබුණේ නෑ. මොකද දවස් 4ක් විතර අපට කරන්ට් එක තිබුණේ නෑ. ගස් කඩාගෙන වැටිලා, වයර් කඩාගෙන වැටිලා. ඒක තමයි හේතුව. මේ වෙනකොට අපි ඔක්කොගෙම ෆෝන් ඕෆ් වෙලයි තිබුණේ. ටීවී එකේ නිවුස් බලන්නවත් විදිහක් තිබුණේ නෑනේ. ඉතින් ආයේ කරන්ට් එක ආවම තමයි අපි දැනගත්තේ රටට වෙලා තියෙන දේක තරම. වෙලාවකට ගොඩාක් සුන්දර වෙන සබාදහම එක මොහොතින් වෙනස් වෙලා ජීවිත කාලයක් පුරාවටම හොයාගත්ත දේවල් එක්කම පවුල් පිටින් පස්කඳු වලට යට වුණානේ. ඉතින් මට නම් හිතෙන්නේ තාමත් ජීවත් වෙලා ඉන්න අපට හිතන්න ගොඩාක් දේවල් ඉතුරු කරලා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. මේ මොහොත වෙනකොටත් ආධාර උපකාර උදව් ඕන පිරිස ගොඩක් ඉන්නවා. අපි අපට පුළුවන් විදිහට ඒ අයට පිට වෙනවා නම් මේ වෙලාවේ ඒක තමයි කරන්න තියෙන හොඳම දේ. ඉතින් අපටත් ආවා අවස්ථාවක්. එයාලට ආධාර ගෙනත් දෙන්න කියලා තිබුණා. ඇඳුම් නම් අයන් කරලා සයිස් එක ලේබල් කරලා පැකට් කරන්න කියලා තිබුණේ. මම හිතන්නේ බෙදන්න ලේසි වෙන නිසා වෙන්න ඇති. දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අදහසක් ගන්න මම ඔයාලට මේ පෙන්වන්නේ. අපිත් ගිහින් දුන්නා. පොත් කවර දාන පොලිටින් වලින් රෑ පැකට් කරලා පහවදා ගිහින් දුන්නේ. ඇඳුම්, පාසල් උපකරණ, පුස්තකාලවලට පොත්, පොඩි අයට සෙල්ලම් බඩු, වතුර බෝතල් වගේ දේවල් තමයි ඒ ලිස්ට් එකේ තිබුණේ. ලබන 15 වෙනිදා වෙනකම් බාර ගන්නවා කියලා තිබුණා. මට ඉතින් මේ වීඩියෝ එක ගේන්න ටිකක් පරක් වුණා. දැන් නම් 15 වෙනිදාටත් ළඟයිනේ. මේ දිනේ දික් කරලාද දන්නේ නෑ ඉතින්. ඉතින් අපේම පිරිසකට උදව් කරන්න මේක ඔයාලටත් හොඳ අවස්ථාවක් වෙයි කියලා මම හිතනවා. ඉතින් අද ඔයාලා මාත් එක්කම නුග පැලයක් හිටවමුද? මේ තියෙන්නේ කලින් හදපු නුග පැලයක්. මේකේ අතු දිගට හැදුනා. ඒ අත දිගට මේ වගේ රිකිලි දාලා ආවා. මේ තියෙන්නේ මම ඒවා පැලවෙනවද බලන්න කපලා අරන් උරවල හැදුවා. ඔයාලට කියන්න ඒවා ඔක්කොම පැලවුණා. ඔය ඉතින් අහල පහල අය ආවම මල්ලතු ගෙනියනවනේ. ඒ වගේ නුග පැලක් මම කීප දෙනෙකුටම දුන්නා. මම ගහෙන් අතු කෑල්ල වෙන් කරගන්නේ මෙන්න මේ විදිහටයි. ඊට පස්සේ ඒක පැකට් එකේ හරි පෝච්චි එක හරි හිටවනවා. ඉක්මනින් මුල් අද්දවා ගන්න කෝමාරිකා අත්තක ජෙල් ටිකක් ගේවා නම් හරි. පස් මිශ්‍රණය ගැන කිව්වොත් මම නම් ගන්නේ සාමාන්‍ය මතු පිට පස් එක්ක කොම්පෝස්ට් ටිකක් කලවම් කරලා. අපි මේක පෝච්චියකට දාලා බලමු.
තියෙන්නේ ඒ වගේ පැල කරගත්ත ඒවා. ලස්සනයි නේද? තව දෙයක්. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා like එකක් දාලා ඔයාලගේ අදහස් comment එකකින් කියන්නකෝ. ඉතින් මාව දිරිමත් කරන්න කියලා මම ඔයාලට මතක් කරන ගමන්ම ගිහිල්ලා එන්නම්. ඔයාලට තෙරුවන් සරණයි.